දර්ශනයක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මොකද මම දන්න කිසි ඉන්නවා ඒක මම දන්න කිසි වරක් කියනවා. ඒ නිසා ඒ වගේම මේ අවස්ථාවේ හැමදෙයක්ම තම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම ගැන ඔබේ සම්ලම් ආයතනයට වගේ ස්තුතිය පිළිබඳව මම ඊළඟට කැමති ටිකක් කතා කරගෙන මැජික් එකක් ඉදිරිපත් කරන්න. කවුද ජනතාවත් එක්ක කතා කරන්නේ? කැමතියි නේද? හොඳයි එහෙනම් මම සංගීත රාවයේ මොහොතකට නවත්තලා මේ විලාස කරනවා. මොකද මම අතර වගේ සඳහන් ආරම්භයේ සංගීත රාවයේ දරුවෝ මොකද මැජික් මාර්ග කීපයක් තියෙනවා සංගීත රාවයෙන් තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් පළමුවෙන්ම මම ඔයගොල්ලන්ට මැජික් එකක් කියලා දෙන්න සූදානම්. සාමාන්‍ය මැජික් එකක් ඊට පෙර නම් අපිට වයින් පුළුවන්. බලමු කන්නේ. හොඳයි මම පළමුවෙන්ම ඔයගොල්ලන්ට මොනවද දෙන්න යන්නේ? ලණුව දෙන්න යන්නේ. හරි. එහෙමනම් හැමෝටම පේන මේ විදිහේ හයි හත් ගෙඩිය දිග ලණුවක් මම තියෙනවා. හැමෝටම පේනවද? මොකද ඊපස්සට පේන නිසා තමයි දිග ලණුවක් තියෙනවා. හරි එහෙමනම් මේ ලණුවට කෙරවල් කීයද? ලණුවට කෙරවල් දෙකයි. ඔය මල්ලගේ ලණුවට මේ විදිහේ කෙරවල් දෙකක් තමයි තියෙන්නේ. දැන් බලමු කොහොමද මැජික් එක කරන්නේ. මේක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. යාළුවෝ කියලා මම කරනවා ඔයාලට. මේ විදිහට ලණුව දෙකක් දානවා. හරි මේ විදිහට දෙකක් නමලා දැන් මම පෙන්නනවා මේ දෙක කරවල එකක් කියනවා ඊළඟට නැවතත් මම මේ ලන්නෝ මේ විදිහට තව පාරක් මේ විදිහට නමලා අපි බලමු මොකද වෙන්නේ උතුරාද නෑ තාම නෑ නේද එහෙමනම් දැන් මොනවා හරි වෙන්න ඕන එහෙමනම් මල්ලගේ මේ තනි ලනුවට තියලා කෙරවා තුන හරි ලනුවට ගලක් නැහැ එහෙමනම් කෙරවා තුනක් නම් ලනු කීයද එක ලනුවට කෙරවා දෙකයි නේද එකමාරයි හරියට හරියට ඊටම දුර කරනවා හරි මොකද ඉල්ලීමක් කරනවා කරුණාකරලා මෙතන ලනු එකමාර කියන කෙරවා තුනක් පෙන්නන්න පුළුවන් කියලා ඉවරයි දෙන්න බෑ නේද? ළඟ කමාරක් උනත් තියෙනවනේ මෙන්න මේ විදිහට. කෙරවල් හතරක්. 1 2 2 3 4. හරි. එහෙමනම් කෙරවල් හතරක් නම් ඇත්ත වශයෙන්ම ළඟ කමාරේ ළඟ දෙකක් වෙනවා. ඒක ළඟ දෙකක්. කවුරුම පුරු කරනවා. දැන් මොකද මේ? හරි මම හිතන්නේ මම හරි. ඇත්තටම මම පෙන්නුවේ තනි ලනුවක් නේ. මම පෙන්නුවේ මේ විදිහේ තනි ලනුවක් තමයි උගලන්න පෙන්නුවේ. හරි. ඊළඟට මම මේ විදිහට මේක මැද්දට ගැටයක් දාලා මේ විදිහට. ඇත්තටම තනි ලනුවයි දෙන්නේ. බොහොම ස්තුතියි. ඔතන බීලන්නේ කවුරු පුංචි පුතේකට ආරාධනා කරනවා මේ දිගාවට මට මේක දෙන්න සාක්ෂි. යාවිතා. මම නැවත අවස්ථාවක් දෙන්න පුතා. එහෙමනම් මම ඉස්සෙල්ලාම දැන් මේ පුදුමතාවක් එක්ක මැජික් එකක් ඔයාලට ඉදිරිපත් කරන්න. ජුලයි. ඕකේ. හරි. එහෙනම් බලමු කරගන්න. බලන්න දිනා මේ විදිහට දෙවිලා. හරි. දැන් මම නෙමෙයි මැජික් එක කරන්නේ පුතා. පුතා අල්ලලා බලන්න ඒක උනන් තියෙන්නේ කියලා. ආලෝකයේ තවටික දෙන්න පුළුවන් තියනවා පුළුවන්කමක් තියෙනවා නම් මේක වැදුනොත් මොකද තුරයි නැත් පේනවා. හොඳයි. පුතා වෙන මොකක්ද වෙන්නේ?
ඔබේ මෙන්න මේ විදිහේ සුදු පාට කොලයක් තියෙනවා. පුතා දාලා මන්නේ කුක් තියනවාද? You check that. Okay. හරි එහෙමනම් මල්ලගේ මේ හිස් බෑග් එකක් තියෙන්නේ. අපි දැන් මේ කොලේ දෙන පුතා. දැන් ඔයා මේක දාන්න. පුතා දාන්න. දැන් දාලා kau dalam menu kan begini? Bukan? Magic Ball. Magic Ball. Ini kan yang paling kira. Ada. Dah bawa ni beda putar. Putar ni ada. Dan banan dia, terputar magic क्या करने हैं? उन्हें पुtar mana hari kerja ni? Kalau bela mana hari ni? Kita berada di mana? Aku ini bukan note dua kali lagi. Ya, dulu dah ni tu. Kalau pada kita ni kolej ni lagi. Mana मैं खागे हो डॉलर dah ya. Lalu kan खागे हट गया ये ना. Bila awak tak boleh hari ini, kita letak dia orang masih dua orang boleh. Mana boleh awak tu dia bila orang hari. Nari, boleh, bagus tu ni. Tak ada kerana. Tak ada kerana. Hai, ada apa yang kita ni? Ekan dua kali kaman. Aman dua kita nak chance. Ini tu. Ini boleh aku sana ada cuma. Hari. Kita akan dua kali tu macam tu. Mesti selama kita akan lagi ada. Bagaimana? Korea. Ah, mereka kita ada hari. Dan macam mana macam mana hari ni tak? Pada hari ni tak ada. Tahu mana? Ni hari. Ini mana macam क्या किया मैंने? अरे pada kau kata kan dia. मैंने mereka macam क्या किया? Ini selama orang kau bilang. Ada क्या ni? Sebab ini. Tiga kita balik. Kan? mana? Hari ini khanda ni mau boleh dia. Itu bukan bonus kan? Kiri. Itu bonus क्या मतलब kiri? Bangkok hari se kiri ada tapi kemana itu? Bangkok sandas ni amasan itu bonus banyak ya. Mahal sih lah. Antara kiri amalan kiri orang mana dekat tak ada orang kiri itu kiri. Kita dekat kiri itu mana? Hari ini. Ini boleh boleh kiri ada ni. Hari क्या बोलते यार क्या हम क्यों तारे ये ना भी क्रिया भी ना बची क्या बाकी तरह मम्मी di makan संगीत रावया टिका दोनों थोड़ा ही क्या बची
සුරේ. Hොඳයි මේ අංකයක් මම හිතන්නේ අපිට සාකච්ඡා කරන්න ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නමුත් මේක අවසාන සාකච්ඡා කරනවා මම හිතන්නේ සෝබරට ඉවත් කරමු. මෙච්චර ළඟ මම කියලා දෙනවා නම් තාම එකක්වත් මම හිතන්නේ කියලා දුන්නේ නැහැ නේද? හරි. එහෙනම් බලමු මේ අංකය කොහොමද කරන්න කියලා. අතවශ්‍ය මම ඊළඟට වෙනසක්. මේ සානසමේ කිවිපත් කළා සමාන ඉගෙන ගන්න දෙන්නේ. හොඳයි. මම දෙන්නේ මේ විදිහේ කාඩ් එක. හරි. මේ කාඩ් එක පැති කීයද? පැති දෙකක්. එහෙනම් මේ කාඩ් එක තියෙන්නේ මෙන්න මේක. මේ පැති දෙන 1 4 3 6 ඒක මොකද කියන්නේ? 1 4 3 6 කවුද ඉගෙනගත්තද? ඉගෙන. එන්නේ තුන්ද. මොකටද ඉගෙනගන්නේ? අවුරුදු ළමයි. යා වීඩියෝ කර කර ඉගෙන ගන්න. හරි. ඒක මොකක්ද මම කියලා. මම මේක නේද එකයි කියලා පෙන්නනවා. එකයි කියලා පෙන්නන කීයක් තියෙනවද? දෙක. එතන දෙකක් තියෙනවා. මම මේ දෙකක් නේ මහාන කරලා එකයි කියලා පෙන්නනවා. හරි. ඊළඟ මට නැවත මේක 4යි කියනවා. 4 කියන්නේ මෙතන තියෙනවා 5ක් තියෙනවා. 5 එකක් වහලම 4යි කියලා පෙන්නනවා. ඊළඟ මට නැවත මේක 3යි කියනවා. 3යි කියන්නේ කීයක් තියෙනවද? ඔය 3යි කියන්නේ 3ට විතර දෙකයි. හරි. ඊළඟ මට නැවත මේක පැත්තේ මේ විදිහට 6යි කියනවා. 6 කියන්නේ කීයද? 5යි කියන 6 කියන වගේ මම විතර බලලා බලනවා නේ. හරි. දැන් කොතන මතකයි? 1යි කියන්නේ 2යි කියන 2යි. 4යි කියන්නේ 5යි. 3යි කියන්නේ 2යි. කොහොමද 2යි කියලා 3යි කියලා 3ක් තියෙනවා. Em nói hay cái gì? Hay 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 Đây mà mới cứ quá hay gì? Con kêu hay gì là con kêu là hay gì?